අද පාන්දර ඉඳලම අපිට වහිනවා. ඉතින් මේ ටිකේම ස්ප්‍රින් එක නිසා මේ පැත්තට වහිනවා. ඉතින් ඔගොල්ලෝ දන්නවනේ වැස්ස දවසට කියාපු කෑමක්නේ පීට්සා කියන්නේ. ඉතින් මම උදේම පීට්සා එකක් හදාගත්තා. හදාගත්ත පීට්සා එකෙන් කෑල්ලක් කපාගෙන පිඟානකට දාගෙන මම අපේ කාමරයට ගියා. ෂනු බබාව උඩුක්කෙන් තියාගෙන පීට්සා කෑල්ලල් ළඟට කරගෙන මම අපේ ඇඳ ළඟින් ඉඳගත්තා. ඉතින් මම හරි ආසයි ඇඳ ළඟ තියෙන ජනේලෙන් එළිය බලන් ඉන්න. ජනේලෙන් එළිය බැලුවම මට පේන්නේ ගස් කොළන් ටිකයි ඒ වගේම පාර පැත්තයි. මං හරි ආසයි මේ ජනේලෙන් එළිය බලන් ඉන්න. ඒ වගේම ගොඩක් වෙලාවට මම ෂනු බබාව අතේ තියාගෙන තමයි මේ පාර පැත්ත දිහා බලන් ඉන්නේ. වෙනදටත් වඩා අද මම මේ විදිහට බලන් ඉන්නකොට මට දැනුනේ අමුතු හැඟීමක්. ඇත්තටම මේ වෙලාවේදී මට මං ගැන පුංචි දෙයක් මතක් වුණා. ඒ මොකක්ද දන්නවද? ගිය අවුරුදු වලට වඩා අද මම කොච්චරනම් සතුටින් ඉන්නවද කියලා. ඉතින් ඒකට හේතුව මොකද්ද දන්නවද? ඒකට හේතුව තමයි ගිය අවුරුදු වලට වඩා මම මේ අවුරුද්දේදී මං ගැන ගොඩාක් හිතන්න පටන් ගත්තා. මම මට ගොඩාක් ආදරේ කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මම මගේ වටේ ඉන්න හැමෝටම අසීමිතව ආදරය කරන කෙනෙක්. හැබැයි මම කවදාක්වත් ඒ ආදරය ඒ අයගෙන් නැවත බලාපොරොත්තු වෙලා නැහැ. හැබැයි ඒ ආදරය මම ලබා ගන්න වෙන විදිහක් තියෙනවා. ඒ තමයි ඒ ආදරය මං විසින් මටම ලබා දෙන විදිහ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ තව කෙනෙක් වෙනුවෙන් ඔයාලා කරන ආදරය නැවත බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ඉතින් වෙන්නේ ඔයාට දුක හිතෙන එක විතරයි. මට හිතුනේ මේ පුංචි දේ ඔයාලත් එක්ක මම ෂෙයා කරගත්තා. ඉතින් තවමත් ඔයා ගැන හිතන්නේ නැත්නම්, ඔයාට ආදරය කරන්නේ නැත්නම් මේ මොහොතේ ඉඳලා චුට්ටක් ඒ ගැන නැවත හිතන්න. මේ වීඩියෝ එක මම කරන්න හිටපු එකක් නෙමෙයි. මේ මොහොතේදී මට ඔයාලව මතක් වුණා. ඒකයි මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ. එහෙනම් ගිහින් එන්නම්. ආදරේ.